තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි, සැමසිත සුවපත් කරන්නට ලෝතුරු ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ අනුරාධපුර ශාඛාව මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පූජනීය මොන්නෑකුළමේ ධම්මාලංකාර පින්වත් ස්වාමින්වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට පින්බර දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ ගල්නෑව කලංකුට්ටිය ලිපිනෙහි පදිංචි ගුණපාල ජයකොඩි මහතා, සුමනා ජයකොඩි මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන්, දූදරුවන්, නෑදෑ හිතවතුන් පිරිස විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයාණන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජන්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ලෞතර භාග්‍යවත් අරිහත් දසබලධාරී සම්මා සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ සංසාර සාගරයේ නිමක් කොනක් පෙනෙන්නේ නැතුව ඉපදී මෙරි මෙරි යන ජීවිත පෙළක් උරුම කරගෙන ඉන්න සත්වයන්ට සනසිල්ල අස්සසිල්ල පිණිස ලෝතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා භාග්‍යවතුන් වහන්සේ සංසාර සාගරයේ ඒ දුක් විඳින සත්වයන්ට නිවන් මාර්ගය පෙන්වලා දෙන්නට යෙදුණා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකම මාර්ගයක් තියෙනවා සත්වයන්ට තමන්ගේ සසර පිරිසිදු භව පිණිස, එවැගේම සත්ව సంతානය පිරිසිදු කර ගැනීම පිණිස, එවැගේම ශෝක පරිද්දවානං සමතික්කමාය හැඬීම්, වැළපීම්, ශෝක කිරීම, ලෙහි අත්ගසා ගැනීම ඉක්මවා යාම පිණිස, එවැගේම දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය දුක්ඛ දෝමනස්සයන් කායික වූ නානා ප්‍රකාර දුක්ඛ වේදනාවන්, මානුෂීය වූ අපමණ දුක් වේදනාවන් අත්ථංගමාය අහවර කර ගැනීම පිණිස, ඥායස්ස අධිගමාය දුක් දොම්නස් වලින් එතර වීම සඳහා ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස, අධිගමනයේ පිණිස
නිබ්බානස්ස සච්චි කිරියාය නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරනු පිණිස එකම මාර්ගයයි තියෙන්නේ යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානය දියුණු කරන මාර්ගය. ඉතින් ඒක නිසා අපි පසුගිය ධර්ම දේශනාවකදී පින්නතුන්ලාට පැහැදිලි කරලා දුන්නා මේ සතර සතිපට්ඨානයේ දැක්වෙන සති චෛතසිකය පිළිබඳව. එකක්ම වූ සති චෛතසිකය තමයි පින්නතුනි අපි දියුණු කරන්නේ. සතර සතිපට්ඨානය හරහාම අපි දියුණු කරන්නේ පින්නතුනි සති චෛතසිකය. කායානුපස්සනාව හරහා කය නම් වූ සූක්ෂම පරමාර්ථ ධර්මය වෙන් කරගන්න ඥානය අනුව පවත්වන සිහිය කායානුපස්සනාව. ඒ වගේම වේදනානුපස්සනාව වේදනාව නම් වූ සූක්ෂම පරමාර්ථ ධර්මය වෙන් කරගන්න ඥානයත් සමග පවත්වන සිහිය. ඒ වගේම චිත්තානුපස්සනාව සිත නම් වූ සූක්ෂම පරමාර්ථ ධර්මය වෙන් කරගන්න ඥානයත් අනුව පවත්වන සිහිය. ධම්මානුපස්සනාව පබ්බයන් පහකට බෙදලා නීවරණ ආයතන ධාතු ආදී වශයෙන් පවත්වන සිහිය සතිපට්ඨානයේ ධම්මානුපස්සනාව කියලා කියනවා. ඒ අනුව පින්නතුනි මේ සිව් ආකාරයෙන්ම භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දුන්නු ශේස්ත්‍රයන් හතර හරහාම අපි පවත්වන්නේ සිහිය කියන චෛසිකය. සති චෛසිකය තමයි දියුණු කරගන්නේ නිර්වාණ අවබෝධයේ පිණිස අවැසි වෙන. ඉතින් ඒ අනුව පින්නතුනි අපිට යම් යම් අවස්ථාවල මේ සිහිය සතිය චෛසිකය දියුණු කරගන්න අවස්ථාවල සිහිය පවත්වන අවස්ථාවල අපට වැඩෙන්නේ පින්නතුනි කුසල සිත්. ඒ සතිය පවත්වන කුසල සිතක පින්නතුනි චෛසික ධර්ම 52 අතුරින් චෛසික ධර්ම 33ක්ම පවතිනවාය කියලා අපි පෙර ධර්ම දේශනාවකදී දේශනා කරන්නට යෙදුණා. ඒ චෛසික ධර්ම 33 තමයි පින්නතුනි අන්‍ය සමාන වශයෙන් චෛසික ධර්ම 13ක් ලැබෙනවා. ඒ වගේම සෝබන චෛසික 20ක් ලැබෙනවා. ඒ සෝබන චෛසික 20 අතුරින් පින්නතුනි සෑම කුසල සිතකම කුසල් සිත් තියෙනවා 21ක්. ඒ සෑම කුසල සිතකම පින්නතුනි වැඩෙන්නා වූ චෛසික ධර්ම සෝබන යෙදෙන්නා වූ සෝබන සාධාරණ චෛසික ධර්ම 19ක් පවතිනවා පින්නතුනි. හැම කුසල සිතේම යෙදෙනවා. ඒ නිසා එයත් සමග ප්‍රඥාව සිහිය පිහිටුවනවා කියලා කියන්නේ පින්නතුනි අනිවාර්යෙන්ම අපි සති සම්පජඤ්ඤයෙන් යුක්තයි සිහිය පිහිටුවන්නේ. යෝනිසෝ මනසිකාරය ප්‍රබල කරගන්නටයි අපි සිහිය පිහිටුවන්නේ. ඒ නිසා ඒ සිහිය පිහිටුවන සෑම අවස්ථාවකම ප්‍රඥාව පින්නතුනි යෙදෙනවා. ඒ නිසා නිර්වාණය අරමුණු කරගෙන සතිපට්ඨානයේ වඩන ශ්‍රද්ධාවන්ත පින්වත් කෙනාගේ ඒ කුසල් සිත තුල පින්නතුනි කුසල සෝබන චෛසික 20ක් යෙදෙනවා. ඒ චෛසික 20යි අන්‍ය සමාන චෛසික 13යි කියන මෙන්න මේ චෛසික 33 කුසල් සිතක පිහිටනවා පින්නතුනි. ඒ වගේම තමයි අපි කලින් සඳහන් කළා ධර්ම දේශනාවක අපිට මේ සිහිය දියුණු කරගන්නට උත්සාහවන්ත වෙනකොට ගමනාදී ඉරියව්වක හෝ වේවා මේ සතිය පිහිටුවනකොට ඒ යෙදෙන කුසල් සිතක යෙදෙන චෛසික වලට අනුරූපව දියුණු වෙන ධර්මතා පුඤ්ජයට අනුරූපව අපිට විශාල ලාභයක් ලැබෙනවා නිර්වාණ අවබෝධයේ පිණිස ශක්තිය දියුණු කරගන්නට. පින්නතුනි එතන තියෙනම පස්ස පංචක ධර්මතා, ඒ වගේම ධානාංග 5ක් තියෙනවා, මාර්ගාංග 5ක් තියෙනවා, ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම 8ක් තියෙනවා, ලෝකපාලක ධර්ම 2ක් තියෙනවා, කර්මපත 3ක් තියෙනවා, කුසල මූලයන් 3ක් තියෙනවා, යුගල ධර්ම 12ක් තියෙනවා පින්නතුනි. ඒ වගේම අපි පෙර ධර්ම දේශනාවක සඳහන් කළා
ඒ අතරින් පින්නතුනි පස්ස පංචක ධර්ම අතර පස්ස වේදනා එවැගේම සංඥා චේතනා මනසිකාර කියන මේ පස්ස පංචක ධර්මයන් අපිට මුණ ගැහෙනවා. ඒ වගේම තමයි පින්නතුනි ඉන්ද්‍රිය ධර්ම 8ක් මුණ ගැහෙනවාය කියලා අපි දේශනා කරන්නට යෙදුණා. සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා. ඒ වගේම ඒ ඉන්ද්‍රිය ධර්ම වලට අමතරව සද්ධීන්ද්‍රිය, ඒ වගේම සතීන්ද්‍රිය, විරීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්ඤීන්ද්‍රිය කියන මේ ධර්මතා පහට අමතරව පින්නතුනි මනීන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, සෝමනස්සීන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය තුනත් මුණ ගැහෙනවා. ඉතින් ඒකෙන් විශේෂයෙන්ම පින්නතුනි සද්ධාව ඉන්ද්‍රියක් මට්ටමට අපිට දියුණු කරගන්න අවශ්‍යයි. ඒ වගේම සතිය මේ සිහිය පින්නතුනි ඉන්ද්‍රියක් මට්ටමට අපි දියුණු කරගන්න අවශ්‍යයි. අපි සඳහන් කළා ඉන්ද්‍රිය කියලා කියන්නේ ඉන්දට්ඨං කරෝතිති. තමන්ගේ ඊශ්වරත්වය පවත්වන නිසා තමයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. දැන් මේ ඇහැටත් අපි කියනවානේ පංචීන්ද්‍රිය කියනකොට ඉන්ද්‍රිය කියලා. දැන් බලන්න පින්නතුනි මේ ඇස කියන එක තමන්ගේ ඊශ්වරත්වය පවත්වන්නේ. අපි හිතාගෙන හිටියට ඇහැ අපට ඕන හැටියට පාලනයකට ලක් කරගන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නැහැ පින්නතුනි. දැන් ඇස් දෙක පියාගෙන යම් කෙනෙක් රූප නොදකීවා කියලා ඇස් ඇරියොත් ආලෝකය, මනසිකාරය, වර්ණ රූපය කියන ඒ චක්කු ප්‍රසාදය, යහපත් චක්කු ප්‍රසාදය කියන මේ ධර්මතා එක්කාසු වෙනවා නම් එතන අනිවාර්යයෙන්ම රූප දැකීම කියන එක පින්නතුනි සිද්ධ වෙනවා. ඒක ඇහි ඊශ්වරත්වයේ රූප දැකීම. අපිට අප්‍රියමනාප රූප දකින්න එපා කියලා අපිට බැහැ කරන්න. ඒක නිසා අප්‍රිය රූපත් පේනවා ඇහැට, ප්‍රිය රූපත් පේනවා. ඒ ඇහැ කියන ඉන්ද්‍රියේ රූප ධර්ම ඊශ්වරත්වයේ නිසා. ඒ වගේම තමයි මේ සතිය කියන එකත් දැනට පින්නතුනි අපිට දියුණු වෙලා නැහැ ඉන්ද්‍රිය මට්ටමට. සතිය ඉන්ද්‍රිය මට්ටමට දියුණු කරගත්තොත් ඒ කෙනාට ඒ සතිය නැවත පිහිටුවන්ට විශාල වෙහෙසක් ගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන ධර්මතා පෙන්නලා දෙන්නේ මේ සතර සතිපට්ඨාන ධර්මතා හරහා සතිය කියන එක දියුණු කරගන්නට, ඉන්ද්‍රියක් මට්ටමට දියුණු කරගන්නට, බල ධර්මයක් බවට දියුණු කරගන්නට, බොජ්ජංග ධර්මයක් බවට දියුණු කරගන්නට, ඒ වගේම ආරෂ්ඨාංගික මාර්ගයේ නිවන් දකින මාර්ග අංගයක් බවට මේක දියුණු කරගන්නට. ඒ නිසා පින්නතුනි එහෙමනම් ඉන්ද්‍රියක් බවට දියුණු කරගන්න ගත් කෙනාට සතිය එයා ස්වභාවයෙන්ම නිවන කරා පින්නතුනි වැඩියෙන් මේ සති චෛසිකය උපකාර කරගෙන කුසලාරම්මනේ පිහිටමින් පින්නතුනි මේ සතිය පවත්වනවා. ඉතින් ඒ නිසා ඊළඟට විරියත් ඉන්ද්‍රියක් බවට පත් කරගන්නට කිව්වම ඉන්ද්‍රිය ධර්ම 8 තුල තියෙනවා විරිය කියන ඉන්ද්‍රිය. පින්නතුනි සතිය පවත්වන කෙනාට දැන් අපි සිහිය සමහර වෙලාවට සිහිය පවත්වන්නට උත්සාහවන්ත වෙන්නේ පින්නතුනි බොහෝ කෙනෙක් ලෞකික දේ හරහා සිහිය දියුණු කරන්නට උත්සාහ වෙනවා. දැන් අපි හිතමු ඉගෙන ගන්න ළමෙක් එයාට සිහියෙන් පාඩම් කරන්න ඕනේ, පාඩම් ග්‍රහණය කරගන්න ඕනේ, පාඩම් වලින් දිනන්නට නම් තරඟ විභාග වලින් එයාට ජයග්‍රහණය කරන්නට නම් අනිවාර්යයෙන්ම මතක ශක්තිය දියුණු කරගන්න ඕනේ. ඒක නිසා එයා ඒ පාඩම් කරන දේ වෛද්‍ය විද්‍යාව වේවා, පරිගණක විද්‍යාව වේවා, වෙන ඕනම දෙයක් පින්නතුනි ගණිතය ඒ ඕනම දෙයක් කරහා එයා ලෞකික වශයෙන් සතිය දියුණු කරනකොට පින්නතුනි ආන්න එහෙමනම් එහිදී පින්නතුනි විශේෂයෙන්ම මේ වීරිය කියන එක අවශ්‍ය වෙනවා. නමුත් මේ වීරිය අපි ඒ ලෞකික දෙයකට සතිය දියුණු කරන්නට උපකාර කරගන්නවට වඩා ඒවත් කරන්න ඕනේ. මේ ජීවිතේ ජීවත් වෙන්න රැකියාවක් කරන්න ඕනේ, මුදලක් හදලක් හම්බ කරන්න ඕනේ, ඒ වගේම ජීවත් වෙන්න ඕනේ. ඒ සඳහා අපේ එදිනදා කටයුතු සඳහා අපි පින්නතුනි වීරිය උපදවා ගන්න ඕනේ. නමුත් නිවන් දකින්ට වීරිය උපදවා ගන්නවා කියලා කිව්වේ සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් යුක්ත වෙන්න කියන එක. ඒ සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් යුක්ත වෙන්න කිව්වේ
පින්නතුනි අකුසලයේ දුරු කරගන්නට කුසලය වඩා ගන්නට. ඒක එහෙමනම් පින්නතුනි කුසල පක්ෂයේ සතිය පිහිටුවමින් මේ සතිය දියුණු කර ගන්නකොට අපිට ඒ කුසල් සිත්වලම පින්නතුනි වීරියත් ඉන්ද්‍රියක් බවට පත් වෙලා අපිට උපකාර කරනවා සසර දුකින් එතර වෙන්න. ඒ වගේම තමයි පින්නතුනි සමාධිය කියලා කිව්වේ ඒකාග්‍රතාවය කියලා යෙදෙනවනේ. සිතේ යෙදෙනවා පින්නතුනි ඒකාග්‍රතාවය කියලා චෛසිකයක්. ඒ කුසල පක්ෂයේ කුසල් සිතක යෙදෙන ඒකාග්‍රතාවය සමාධියේ. සමාධියේ මිච්ඡා සමාධි ඒ වගේම සම්මා සමාධි වශයෙන් දෙකක් තියෙනවා. නමුත් සතිපට්ඨානේ සිහිය පිහිටුවනකොට පින්නතුනි මේ සතිපට්ඨානේදී අපි කතා කරන්නේ කුසල සමාධිය පිළිබඳව. කුසල ඒකාග්‍රතාවය පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඒ වගේම තමයි ප්‍රඥාව. ප්‍රඥාවත් ඉන්ද්‍රියක් වශයෙන් අපිට ලැබෙනවා. බලන්න මේ සිහිය පිහිටුවන ගමනේ පහල කරගන්න කුසල් සිතක අපි හිතමු මේ ගමනාදී කෙනෙක් ඉරියව්වක සිහිය පවත්වනවා කියලා. ඇවිදිනකොට ඒ පියවරක් ඔසවනකොට ඒ සිහියෙන් යුක්තව ඒ පියවර ඔසවනවා. බලන්න ඒ සිහියෙන් යුක්තව පියවර එසවීම හරහා සක්මන් කිරීම හෝ වේවා, ගමන් කිරීම හෝ වේවා, එවැගේම අතපා දිගහැරීම හෝ වේවා, අර කියපු ශේස්ත්‍රයන්හි ආලෝකිත විලෝකිත ආදී වශයෙන් අපි දේශනා කරන්නේ ශේස්ත්‍රයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ආන්නේ ශේස්ත්‍රයන්හි සිහිය පිහිටවනකොට ඒ උපදින කුසල් සිත්වල පින්නතුනි ප්‍රඥාව වැඩෙනවා ඉන්ද්‍රියක් වශයෙන්. ප්‍රඥාව ඉන්ද්‍රියක් වශයෙන් අපිට වැඩෙනකොට පින්නතුනි ඒ ප්‍රඥාව අපි නිර්වාණ අවබෝධය කරා ශක්තියක් බවට පත් වෙනවා, බල ධර්මයක් බවට පත් වෙනවා, බොජ්ජංග ධර්මයක් බවට පත් වෙනවා, මාර්ගසිතේ සම්මා දිට්ඨි බවට පත් වෙනවා පින්නතුනි. ඒ වගේම තමයි සිත මනීන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය කියන චෛසිකයත් ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ලැබෙනවා පින්නතුනි. විශේෂයෙන්ම අපේ සිතේ යෙදෙන චෛසික ධර්ම මිය යන්න දෙන්නේ නැතුව සජීවීව ඒ කාර්යයේ යොදවන්න උපකාර වෙන චෛසික ධර්මයේ තමයි ජීවිතේන්ද්‍රිය කියන්නේ. ඒ වගේම සෝමනස්සීන්ද්‍රිය වශයෙන්ුත් සිතේ ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් ලැබෙනවා පින්නතුනි. එහෙමනම් දැන් බලන්න පින්නතුනි කල්පනා කරලා අපේ මේ සිතේ කුසල් සිතේ බල ධර්ම වශයෙන්ුත් පහක් ලැබෙනවා. ධර්මතා පහක් පින්නතුනි. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා, හිරි, ඔත්තප්ප පහක් නෙමෙයි හතක්. බල ධර්ම හතක් ලැබෙනවා පින්නතුනි. අපේ මේ කුසල් සිතේ සතිය පවත්වන. එතකොට සද්ධාව බල ධර්මයක් බවට පත් වෙනවා. ඒ වගේම මේ සතිය බල ධර්මයක් බවට පත් වෙනවා. වීරිය බල ධර්මයක් බවට පත් වෙනවා. ඒ වගේම සමාධිය බල ධර්මයක් බවට පත් වෙනවා. ප්‍රඥාව බල ධර්මයක් බවට පත් වෙනවා. හිරි ඒ කියන්නේ පවට අකුසලයට ලැජ්ජාව. ලෝකේ සත්‍යෝ පින්නතුනි මේ අහිරිකය කියන මීට ප්‍රතිපක්ෂ වූ අකුසල ධර්මයේ නිසා අජේ ගුච්චි අහිරිකෝ සලභෝවිය පාවකෝ ආදී වශයෙන් සඳහන් වෙනවා. අර අසුචියට පිළිකුල් නොකරන ඌරෝ වගේ. ඌරා කියන සතාට අසුචිය ලැබෙනකොට පින්නතුනි ඌරා හිතනවා හොඳ ආහාරයක් ලැබුණා කියලා. නමුත් ලෝක සම්මතයි අසුචිය කියලා කියන්නේ පින්නතුනි පිළිකුල් කළ යුතු ධර්මතාවයක්. ආන්න එහෙනම් පින්නතුනි අර සත්වයන්ට මේ අහිරිකය පවට ලැජ්ජාව බයක් නැතිකම සිතේ පහළ වෙනකොට හරියට අසුචියට පිළිකුල් නොකරන ඌරන් වගේ වෙනවා. ඒ වගේම සලභෝවිය පාවකෝ ඒ කිව්වේ පින්නතුනි අර සලබයා කියන සතාට පළඟැටියාට සාමාන්‍යයෙන් පින්නතුනි පහන් දැල්ලට බයක් හිතෙන්නේ නැහැ. ඌට පහන් දැල්ල දකින්නකොට ඒකට පනින්නමයි ආසාව ඇති වෙන්නේ. ආන්නේ වගේ සත්‍යෝ පින්නතුනි මේ අනොත්තප්ප ඔත්තප්පේට ප්‍රතිවිරුද්ධයි.
අනොත්තප්ප පවට අකුසලයට බය නැති මේ ගතිය සිතේ යෙදිච්චාම අකුසල චෛසිකය සත්‍යෝ පින්නතුනි කිසිම බයක් නැතුව අකුසල ධර්ම කරනවා විපාක ගැන හැඟීමක්වත් නැතුව. නමුත් සතිය පවත්වන කෙනාට පින්නතුනි බල ධර්මයක් වශයෙන් විශේෂයෙන් මෙදෙනවා හිරි ඔත්තප්ප කියන පවට අකුසලයට ලැජ්ජාව සහ බිය කියන එක පින්නතුනි බල ධර්මයක් වශයෙන් ලැබෙනවා. බලන්න කොච්චර ලාභයක්ද. අපේ මේ ජීවිතවල පවට අකුසලයට ලැජ්ජා බය නැති නිසා අපිට සංසාරේ කොච්චර අපි පින්නතුනි මේ ගෝර කටුක සසරේ අතරක් නෑර ඉපදි මැරි මැරි දුක් අනුභව කර කර ආවද. ඒක නිසා විශේෂයෙන් මේ සිහිය පිහිටුවීමේදී අපිට උපකාර වෙන කුසල් සිත්වල වැඩෙන ධර්මතා බලන්න. ඒ වගේම තමයි කර්මපත වශයෙන් පින්නතුනි. කර්මපත කියලා කිව්වේ කර්ම තියෙනවා කර්මපත තියෙනවා පින්නතුනි. ඒ කර්මයක් කර්මපතයක් බවට පත් වුණාට පස්සේ ආන්න ඒ ප්‍රතිසන්දියක් අරගෙන ඇවිල්ලා දෙන්න අපිට ශක්තිය ඒකේ තියෙනවා පින්නතුනි. කර්මපතයක් වුණාට පස්සේ ප්‍රතිසන්දියක් අරගෙන ඇවිල්ලා දෙන්න එහි ශක්තිය තියෙනවා. දැන් පින්නතුනි මෙහි යෙදෙනවා චෛසික අලෝභය කියන චෛසිකේ යෙදෙනවා. කුසල් සිතේ අනිවාර්යෙන් අලෝභ කියන චෛසිකේ යෙදෙනවා. ආන්නේ අලෝභ චෛසිකේම තමයි එය දියුණු කරගන්න සත්වයාට අනබිජ්ජා කියන ධර්මයේ වැඩෙනවා. කර්මපතේ සකස් වෙනවා. ඒ කියන්නේ පින්නතුනි අකුසලයෙන් බැහැරව නිවන් දකින්නට මේ සතිය දියුණු කරන සතිපට්ඨානයේ සිහිය පිහිටුවන කෙනාට පින්නතුනි අනිත් අත්තන්ගේ දේවල් වලට දැඩි විෂම ලෝභය හරහා අවිජ්ජා කියන අකුසලයේ කර්මපතේ සකස් වෙන්නේ නැහැ. එයාට ඊට ප්‍රතිපක්ෂ වූ අනවිජ්ජා කියන කර්මපතය සකස් වෙනවා. ඒ වගේම තමයි පින්නතුනි අව්‍යාපාද දැන් මේ කුසල සෝබන සාධාරණ චෛසික අතර තියෙනවා අදෝස කියලා අද්වේෂය කියලා කිව්වේ පින්නතුනි අව්‍යාපාදයට මෛත්‍රී චෛසිකය මෛත්‍රිය ඒ අව්‍යාපාදයේ කර්මපතයක් බවට පත් වෙනවා ඒ අදෝස චෛසිකය හරහා පින්නතුනි. ඒ වගේම තමයි ප්‍රඥාව යෙදෙනවා. ප්‍රඥාව කියලා කිව්වේ පින්නතුනි මානසිකව හටගන්න කර්මපත අතර අකුසල පක්ෂයේ තියෙනවා මිච්ඡා දිට්ඨි කියලා. හැබැයි ප්‍රඥාව කියලා කියන්නේ සම්මා දිට්ඨිය. ආන්න එහෙනම් සම්මා දිට්ඨිය කර්මපතයක් බවට පත් වෙනවා. බලන්ට එනම් මේ සතිය දියුණු කර ගැනීම හරහා අපිට මේ සංසාර ගමනෙන් එතර වෙන්න ලැබෙන ලාභය සම්මා දිට්ඨිය තහවුරු වුණා නම් තමයි යම් කෙනෙකුට පින්නතුනි ඒ කෙනාට මාර්ගසිතේ සම්මා දිට්ඨිය යෙදුණා නම් ආන්නේ සම්මා දිට්ඨියත් එක්ක යාට අනිකුත් චෛසික ධර්ම 8ම යෙදුණා නම් පින්නතුනි එයා සසරින් නිදහස් වෙනවා. එහෙනම් බලන්න මාර්ගසිතේ තමයි සම්මා දිට්ඨිය කියන එක දෙන්නේ. එහෙනම් එයා අපි සතිචෛසිකේ දියුණු කරමින් නැවත නැවත මේ සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටුවමින් පින්නතුනි දියුණු කර ගන්න ඕනේ. ඒ වගේම තමයි යුගල ධර්මතා සමුදායක් අපිට දියුණු වෙනවා. පින්නතුනි කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය උජ්ජුකතා, චිත්ත උජ්ජුකතා කියන මෙන්න මේ ධර්මතා පින්නතුනි 12ත් අපිට ඒ කුසල් සිතේ සතිය දියුණු කරන්නට අපි ඒ උත්සාහවන්ත වීමේදී අපිට ඒ දෙන කුසල් සිතේ අපට ලැබෙනවා. ඒ වගේම තමයි පින්නතුනි තව දුරටත් අපිට සති සම්පජඤ්ඤ කියන මෙන්න මේ දෙකත් දියුණු වෙනවා. ඒ වගේම තමයි පරෝපන්නාස ධර්ම සති සම්පජඤ්ඤ සමත විපස්සනා කියන මේ දෙකත් දියුණු වෙනවා. ඒ වගේම පග්ගාහ අවික්ඛේප කියන මෙන්න මේ පරෝපන්නාස ධර්ම සමුදායත් අපිට දියුණු කර ගන්නට අවකාශ ලැබෙනවා. විශේෂයෙන්ම පින්නතුනි මේ සම්‍යක් ප්‍රඥාව කියලා කියපුවාම ඒ සම්‍යක් ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ කොටස් 4කට අපිට පෙන්වනවා. ඒ තමයි සාතක සම්පජඤ්ඤය, ඒ වගේම සප්පාය සම්පජඤ්ඤය, ඒ වගේම ගෝචර සම්පජඤ්ඤය, ඒ වගේම අසම්මෝහ සම්පජඤ්ඤය කියන මෙන්න මේ අවස්ථා 4 පෙන්වනවා. අපි කියනවනේ සති සම්පජඤ්ඤය. සතියත් එක්ක නුවණ මිශ්‍ර කරගෙන අපි යෙදීම සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. එහෙමනම් ඒ සම්පජඤ්ඤය
කියන කාරණය පින්නතුනි සම්පජඤ්ඤය නැවත කොටස් 4කට අපිට බෙදලා පෙන්නනවා සාත්තක, සප්පාය, ගෝචර, අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. එතන බුදුරජාණන් වහන්සේ සාත්තක සම්පජඤ්ඤය කියලා යෝගාවචරයාට විශේෂයෙන්ම කල්පනා කරන්නට කියන්නේ යම් ක්‍රියාවක් කරනකොට දැන් මේ සතිය අකණ්ඩව අර අපි සඳහන් කළේ පින්නතුනි පහනක් අතින් තබාගෙන ඉන්න කෙනෙක් ඒ පහන් දැල්ල අකණ්ඩව පත්තු වෙනවා වගේ තමන්ගේ සතිය පින්නතුනි තමන් අකණ්ඩව නිවන් දකින්නට අවැසි කෙනා දියුණු කරන්න ඕනේ. ආන්න ඒ නිසා සාත්තක සම්පජඤ්ඤය කියලා කිව්වේ යම් ක්‍රියාවක් අපි කරන්නට සූදානම් වෙනකොට අපි ඒ ක්‍රියාව පිළිබඳව විනිශ්චයකට එන්න ඕන පින්නතුනි මේක කිරීම හරහා මට අකුසල් වැඩෙනවද සසර ගමනට මට දුක් විඳින්නට අවශ්‍ය අකුසල ධර්ම වැඩෙනවද ඒ වගේම අකුසල සිත් පහළ වෙනවද අකුසල වශයෙන් සත්වයන්ට පහළ වෙන සිත් 12ක් පෙන්නලා දෙනවා පින්නතුනි එහෙමනම් යම් ක්‍රියාවක් කිරීම හරහා කල්පනා කරලා බලන්ට අකුසල සිත් 12න් එකක් නම් යෙදෙන්නේ ආන්නේ ක්‍රියාව ඒකාන්තයෙන්ම පින්නතුනි සප්පාය වෙන්නේ නැහැ අසප්පායයි එය අසප්පායයි ඒකාන්තයෙන්ම ඒ වගේම තමයි යම්කිසි ක්‍රියාවක් හරහා කුසලයක් වැඩෙනවා නම් කුසල ධර්මයක් වැඩෙනවා නම් ආන්නේක සප්පායයි පින්නතුනි අර සඳහන් වෙනවා පින්නතුනි අනුරාධපුර රුවන්වැලි සෑයේ මහා පිංකමක් තියෙනවා දැන් මේ පිංකමට වඩින්ට අවශ්‍ය වෙලා තියෙනවා යෝගාවචර භික්ෂූන් වහන්සේ නමකට භාවනා කරන භික්ෂුවකට හැබැයි අනුරාධපුරය වන්දනා කරගන්නට යන්නේක පිංකමට සහසම්බන්ධ වෙන එක නම් කුසල් ඒකාන්තයෙන් ඒකෙන් වැඩෙන්නේ කුසල් හැබැයි ඒකෙන් කුසල් වැඩුණට පින්වතුනි එතන ඊටා විශාල ජනකායක් යවසෙනවා ඒ ජනකාය අතරින් යනකොට විසභාග ආරම්මන ඒ වගේම ශරීර ස්පර්ශ ඒ වගේම නොයෙකුත් ඊට පස්සේ ආපත්තීන්ට මුහුණ දෙන්න වෙනවා ආන්නේ සමහර විට කාන්තාවන් ස්පර්ශ වෙන්න පුළුවන් ඒක නිසා පින්නතුනි ඒ වගේදී නොයෙක් විනය ප්‍රශ්න වලට ආපත්තීන්ට මුහුණ දෙන්න වෙනවා එහෙනම් පින්නතුනි එහිදී අකුසල් වර්ධනයක් වෙන්න පුළුවන් තමන්ගේ ඒ භාවනා ජීවිතයට යෝගාවචර ජීවිතයට හානියක් බාධාවක් වෙන්න පුළුවන් ආන්න ඒ නිසා පින්නතුනි එහෙම කල්පනා කරලා බලනකොට ඒක අසප්පායයි ඒකෙන් අපිට වැඩිපුර කුසල් දහම් වලට වැඩිය අකුසල් දහම් තමයි බොහෝ විට ඉපදෙන්න හේතු භූත වෙන්නේ ඒ නිසා පින්නතුනි ඒ අසප්පාය හැටියට සලකලා බැහැර කරන්න ඕන අන්න ඒ විදිහට යම්කිසි ක්‍රියාවක් Taman කරන්නට යනකොට ඒක කුසල්ද අකුසල්ද කියලා විමසලා බලන එක තමයි කිව්වේ. එතන සාත්තක සම්පජඤ්ඤය කියලා කිව්වේ. තමාවෙන්ට සාත්තක සම්පජඤ්ඤය කියලා කිව්වේ. කුසල් අකුසල් බව තමයි සාත්තක සම්පජඤ්ඤය කියලා කිව්වේ. සප්පාය සම්පජඤ්ඤය කියලා කිව්වේ පින්නතුනි විශේෂයෙන්ම ඒකෙන් තමන්ගේ සීලයට එහෙම නැත්නම් ඒ ක්‍රියාවෙන් තමන්ගේ ගුණයට වයසට ප්‍රතිපත්තියට ක්‍රියාවට සුදුසුද නුසුදුසුද කියලා බලන බව තමයි සප්පාය සම්පජඤ්ඤය කියලා කිව්වේ. අර අපි කලින් කියප එක පින්නතුනි ඒක සාත්තක සම්පජඤ්ඤයට අදාළ වෙන්නේ. ඒ වගේම දැන් මේ අපි කියන්නේ සප්පාය සම්පජඤ්ඤය පිළිබඳව. සප්පාය සම්පජඤ්ඤයේදී තමයි තමන් මේ ක්‍රියාව කරන්නට කලින් විමසලා බලනවා මේ ක්‍රියාව මගේ සීලයට සුදුසුද ගුණයට සුදුසුද වයසට සුදුසුද ප්‍රතිපත්තියට සුදුසුද එහෙම නැත්නම් තමන්ගේ නිවන් මාර්ගයට සුදුසුද නුසුදුසුද සුදුසුයි නම් පින්නතුනි ආන්නේක සප්පායයි නුසුදුසුයි නම් අකුසල් වැඩෙනවා නම් අසප්පායයි ඒක. ඒ වගේම තමයි පින්නතුනි ඊළඟට යා කල්පනා කරලා බලනවා ගෝචර සම්පජඤ්ඤය. ගෝචර සම්පජඤ්ඤය කියලා කිව්වේ මෙන්න මේ සෑම ක්‍රියාවක් කරනකොටම පින්නතුනි අපේ සිත අපි භාවනාවක පවත්වන්නට දක්ෂ වෙන්න ඕනේ.
භාවනාවක පවත්වන්නට දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ආන්න ඒ නිසා ඒ ක්‍රියාත්මක කරනකොට අපි යම්කිසි ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාවේදී භාවනාවක් වැඩෙන ආකාරයෙන් යෝනිසෝ මනසිකාරයේ පවත්වීම තමයි පින්නතුනි මෙතන ගෝචර සම්පජඤ්ඤය කියලා කිව්වේ. සාමාන්‍ය ජීවිතයේදී සත්වයන්ගේ වැඩෙන්නේ පින්නතුනි අයෝනිසෝ මනසිකාරය. මේ සිහිය සතියෙන් නොසිටින අවස්ථාවල සිහියෙන් නොඉන්න නැති අවස්ථාවල නොඉන්න අවස්ථාවල බොහෝ වෙලාවට වැඩෙන්නේ පින්නතුනි අයෝනිසෝ මනසිකාරය. එහෙනම් යෝනිසෝ මනසිකාරය කියලා කිව්වේ මේ නුවණින් යුක්තව සිහිය පැවැත්වීමයි. ඒක නිසා කල්පනා කරලා බලන්නට පින්නතුනි නුවණින් යුක්තව සිහිය පවත්වනකොට දැන් අපිට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසම්මෝහ සම්පජඤ්ඤය පිළිබඳව. එහෙමනම් ඒ සිහිය පැවැත්වීමේදී මුලා බවක් ඇති වෙන හැටියට නෙමෙයි සිහිය පවත්වන්නේ මුලාවෙන් දුරු වෙන හැටියට. මුලාව නම් වූ කඩතුරාව ඉවත් වෙන හැටියට තමයි පින්නතුනි සිහිය පවත්වන්න ඕනේ. කොහොමද සාමාන්‍ය සත්වයා පින්නතුනි කටයුතු කරන්නේ සම්මුතියේ ඉඳලා. ලෝක සත්වයා කටයුතු කරන්නේ සම්මුතියේ ඉඳලා. ඒක නිසා ඒ සම්මුතියේ ඉඳලා කටයුතු කරන සත්වයා ලෝක ව්‍යවහාරයේ ඉඳලා කටයුතු කරන සත්වයා සිහිය පවත්වනකොට ඒ යෝගාවචරයා නිවන් දකින්නට ආන්න ඒ කෙනා සම්මුතිය බිඳගෙන පරමාර්ථය දකින්නට ඒ කෙනාට ඥානය උපදවා ගන්න ඕන. ඒකයි මේ අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කිව්වේ. ඒක නිසා පරමාර්ථ වශයෙන් පින්වතුනි බැලීම කියන කාරණයයි මෙහිදී අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කිව්වේ. ඉතින් එතනදී පින්නතුනි විශේෂයෙන්ම අපි යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කිරීම තමයි මෙහිදී විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි පින්නතුනි ඇවිදීමේ ක්‍රියාවලිය, එවැගේම හිඳීමේ ක්‍රියාවලිය, නිදීමේ ක්‍රියාවලිය, එවැගේම අත්පායස වීමේ, සෙලවීමේ, මේ විදිහට වාඩි වීමේ මේ ක්‍රියාවන්හිදී පින්නතුනි කල්පනා කරන්නට පරමාර්ථ වශයෙන් අපි කොහොමද මේක කල්පනා කරන්නේ? පින්නතුනි අපි කියනවා යනවා කියලා කෙනෙක්. මේ යනවා කියන ගමන් කරනවා කියන ක්‍රියාවලිය කොහොමද සකස් වෙන්නේ? අපේ සිතට සිතුවිල්ලක් ඇති වෙනවා මම දැන් ගමන් කරන්නට අවශ්‍යයි කියලා. ගමන් කරන්නට අවශ්‍යයි කියලා සිතුවිල්ලක් ඇති වෙනකොට ආන්න ඒ කෙනාගේ ඒ සිතට අනුරූපව පින්නතුනි මේ ශරීරයේ පිහිටලා තියෙන වායෝ ධාතුව සිතට අනුව ප්‍රතිචාර දක්වන ක්‍රියාත්මක වෙන වායෝ ධාතුවට කියනවා චිත්ත කිරිය වායෝ ධාතුව කියලා. එහෙමනම් ඒ යන්නට ඕනේ ඇවිදින්නට ඕනේ කියන ඒ සිත පහළ වීමත් සමගම අර චිත්ත කිරිය වායෝ ධාතුව ඒ අවශ්‍ය ඉන්ද්‍රිය ප්‍රදේශය දක්වා ප්‍රසාරණයක් පැතිරීමක් වෙනවා. ආන්න එතකොට එහි තියෙන ස්නායු ක්‍රියාකාරීත්වය සමගම පින්නතුනි පාසෙල වෙනවා. ඉදිරියට ඒපා සෙලවෙන්ට පටන් ගන්නවා. එහෙමනම් පින්නතුනි අන්න ඒ හරහා ඒ ඇවිදීම කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා මිසක්කම් එතන පින්නතුනි සත්වයේ පුද්ගලයේ ක්‍රියාත්මක වෙනවා නෙමෙයි. ඒ වගේම තමයි කෙනෙකුට සිටගෙන ඉන්න කියලා පහළ වෙනවා සිතක්. මම දැන් ඇවිද්දා ඇති මම දැන් හිට ගන්න ඕනේ. අන්න සිට ගන්න ඕනේ කියලා සිතක් පහළ වෙනකොට අන්න අර කියපු චිත්ත කිරිය වායෝ ධාතුව පැතිරිලා යනවා ශරීරයේ ඒ ප්‍රදේශ කරා. අන්න එතකොට අර ඇවිදීමේ ක්‍රියාවලිය නවතිලා ඒ කෙනාගේ ශරීරයේ සිටගෙන ඉන්නවා කියන ස්වභාවයට පත් වෙනවා. එහෙමනම් මේ සත්වයේ පුද්ගලයෙක් සිද්ධ වෙන එකක් නෙමෙයි මේ ධර්ම පුඤ්ජයක ක්‍රියාකාරීත්වයක් මෙතන සිද්ධ වෙන්නේ. ඒ වගේම එතකොට ඊළඟට කෙනෙකුට හිතෙනවා
මම වාඩි වෙන්නට ඕනේ. දැන් හිටගෙන හිටියා ඇති මම දැන් වාඩි වෙන්නට ඕනේ කියලා සිතක් පහළ වෙනවා. වාඩි වෙන්නට ඕනේ කියන සිත පහළ වෙනකොට අර කියපු චිත්තකිරිය වායෝ ධාතුව ශරීරයේ පැතිරිලා යනවා ඒ ප්‍රදේශ කරා. අන්න එතකොට එයාගේ වාඩි වෙන ආකාරයට මේ ශරීරය ක්‍රියාත්මක වෙනවා. ඊළඟට නිදා ගන්නට ඕනේ. මේ ශරීරය ඇල කරන්නට ඕනේ. සම්පූර්ණ දිගා කරන්නට ඕනේ කියන සිත පහළ වෙනවා. කාර්ය යම් කිසි කටයුත්තක් කරලා වෙහෙසට පත්වන වෙලාවක වුණත් වාඩි වෙලා ඉන්න කෙනෙකුටත් එක දිගටම වාඩි වෙලා ඉන්න බෑ. එයා ඒ කෙනාට නිදා ගන්නට අවශ්‍ය වෙනවා. ආන්න එතකොට නිදා ගන්නට අවශ්‍යයි කියන සිත පහළ වෙනකොට ඒ හරහා චිත්තකිරිය වායෝ ධාතුව පින්නතුනි පැතිරිලා ගිහිල්ලා මේ ශරීරය දිගා කරන ඉරියව්වට පත් වෙනවා. එහෙමනම් සත්වයේ පුද්ගලයෙක් සිද්ධ කරන ක්‍රියාකාරීත්වයක් නෙමෙයි මෙහිදී පින්නතුනි මේ පරමාර්ථ ධර්මවල ක්‍රියාත්මක වීමක් තමයි සිද්ධ වෙන්නේ. ධර්ම පුඤ්ජයක ක්‍රියාකාරීත්වයක් තමයි සිද්ධ වෙන්නේ. ආන්න ඒ නිසා එහෙමනම් ඒ අනුව සිහිය පවත්තන එක පින්නතුනි අසම්මෝහ සම්පජඤ්ඤය කියලා දැනගන්නට ඕනේ. ඒ වගේම තමයි ඒ කෙනා තව දුරටත් කල්පනා කරනවා මේ ඇවිදීම, ඒ වගේම සිට ගැනීම, හිඳ ගැනීම, නිදා ගැනීම මේ සත්වයේ පුද්ගලයෙක් නොවේ. නිස්සත්ත්ව නිජීව ශූන්‍ය ධර්ම පුඤ්ජයක්. ඒ වගේම තමයි මෙහි ක්‍රියාත්මක වෙන්නේ ස්කන්ධ ධර්ම. ස්කන්ධ පහක්, ආයතන 12ක්, ධාතු 18ක්, පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක්, ඒ වගේම ආර්ය සත්‍ය ක්‍රියාවලියක්, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ වශයෙන් බලන්ට මේක සිත පුහුණු කරනවා. එහෙමනම් මේ ස්කන්ධ වශයෙන් පහක් තියෙනවා. සත්වයේ පුද්ගලයෙක් කියලා අපි සම්මුති වශයෙන් සැලකුවට පරමාර්ථ වශයෙන් අපි ගන්න පින්නතුනි ස්කන්ධ පහක ක්‍රියාකාරීත්වයක් මේ සත්වයා කියලා කියන්නේ. ඉතින් ඒක නිසා යථාපි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති ඒවං කන්ධේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. වාහනයකට කෑලි අංගෝපාංග එකතු වුණාට පස්සේ අපි ඒට වාහනය කියන පැනවීම ඇති කරගන්නවා. ඒවං කන්ධේසු සන්තේසු ඒ වගේම තමයි මේ ස්කන්ධ පහක එකතු වීම නිසා තමයි හෝති සත්තෝති සම්මුති සත්වයා පුද්ගලයා කියන මෙන්න මේ කාරණාව සිද්ධ වෙන්නේ පින්නතුනි. අපි මේ පනවා ගැනීම යෙදෙන්නේ. ආන්න ඒක නිසා එහෙමනම් රූපස්කන්ධයක ක්‍රියාකාරීත්වයක්, ඒ රූපස්කන්ධයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙනවා නාමස්කන්ධ 4, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, ඒ වගේම සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියන මේ නාම ධර්ම 4. මේ නාම රූප ධර්මයන්ගේ එක්කාසු වීමෙන් සත්වයා පුද්ගලයා නිර්මාණය වෙනවා. අන්න ඒ ස්කන්ධ පහේ ක්‍රියාවලියක් හිඳ ගැනීම, සිට ගැනීම, ඇවිදීම, ඒ වගේම නිදා ගැනීම කියන මේ ඉරියව් පැවැත්වීම. ඒ වගේම තමයි පින්වතුනි මෙතන ආයතන 12ක ක්‍රියාකාරීත්වයක් මෙතන සිද්ධ වෙන්නේ. ආයතන කියලා කියන්නේ ආයුහනට්ට අර්ථයෙන්, කර්ම රැස් කිරීම අර්ථයෙන්, ඒ වගේම ඇස කියන ආයතනේ පිටලා තියෙනවා, කන කියන ආයතනේ පිටලා තියෙනවා, නාසය කියන ආයතනේ පිටලා තියෙනවා, දිව කියන ආයතනේ පිටලා තියෙනවා, ශරීරය කියන ආයතනේ පිටලා තියෙනවා. ඊළඟට පින්නතුනි මනස කියන ආයතනේ පිටලා තියෙනවා. ඇස හරහා පින්නතුනි රූප දකින්නවා, කන හරහා ශබ්ද අහනවා, නාසය හරහා ගඳ සුවඳ දැනගන්නවා, දිව හරහා රසය දැනගන්නවා, ඒ වගේම කය හරහා පහස දැනගන්නවා, මනස හරහා පින්නතුනි ධර්මතා අරමුණු ධර්ම වශයෙන් දැනගන්නවා. එතකොට පින්නතුනි අර ඇස කන නාසය දිව ශරීරයෙන් ගත්ත අරමුණුම නැවත නැවත මනසින් ගැනීමේ ශක්තිය තියෙනවා. එහෙමනම් ඇසෙන් සිත් පහල කරනවා විඥාන සිත් දෙකක්, ඒ වගේම කනෙන් විඥාන සිත් දෙකක් පහල කරනවා කුසල අකුසල වශයෙන්, නාසයෙන් විඥාන සිත් දෙකක් පහල කරනවා, දිවෙන් විඥාන සිත් දෙකක් පහල කරනවා, ශරීරයෙන් විඥාන සිත් දෙකක් පහල කරනවා, මනසින් පින්වතුනි මනෝ විඥාන සිත් 76ක් පහල කරනවා. ඉතින් ආන්න ඒක නිසා
එහෙමනම් මේ ආයතන 12ක් ක්‍රියාකාරීත්වයක් පින්නතුනි ඇස කන නාසය දිව ශරීරයේ මනස ඒට ගෝචර වන්නා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මෙන්න මේ ආයතන 12 ක්‍රියාකාරීත්වයක් හැටියට දකිනවා සත්වයක් පුද්ගලයෙක් හැටියට දකින්නේ නැහැ නිස්සත්ත්ව නිජීව ශූන්‍ය ධර්මයක් හැටියට මේ ජීවිතය පිළිබඳව දකින්න එක තමයි පින්නතුනි අසම්මෝහ සම්පජඤ්ඤය. ඒ වගේම ධාතු 18ක් හැටියට ලෙහාගෙන බලන්නට ඒ කෙනා ශක්තිය ඇති කර ගන්නවා මේ ජීවිතය පිළිබඳව මේ සත්ව ශරීරය පිළිබඳව ඒ වගේම මේ සත්ව ස්වභාවය පිළිබඳව. එතනදී පින්නතුනි ධාතු කියලා කිව්වේ කුච්චිතාර්ථයෙන් හිස් අර්ථයෙන් අන් හිස් අර්ථයෙන් පින්නතුනි ධාතු කියලා කියනවා. එහෙමනම් ඇස කියන මෙන්න මේ ඇස හිස් අර්ථයෙන් ඒ වගේම පින්නතුනි නාසය දිව ශරීරය ඒ වගේම මනස කියන මෙන්න මේ ධාතු 6කට බෙදනවා. ඒ වගේම පින්නතුනි ඊළඟට ඒ අරමුණු වෙන ආකාර වශයෙන් රූප ධාතුව, සද්ද ධාතුව, ගන්ධ ධාතුව, රස ධාතුව, පොට්ටබ්බ ධාතුව, ඒ වගේම පංචද්වාර සිතයි, සම්පටිච්ඡන සිත් දෙකයි, මනෝ ධාතු කියනවා. එතකොට ඊළඟට පින්නතුනි ධම්ම ධාතුව කියලා කියනවා. චෛසික ධර්ම ටික ඇතුළු ඒ අනිකුත් ධර්මතා, ප්‍රඥාප්ති ධර්මතා, චෛසික ධර්මතා, සුකුම රූප ටික මේවා පින්නතුනි ධම්ම ධාතු හැටියට පෙන්වලා දෙනවා. මනෝ ධාතු හැටියට පෙන්වලා දෙනවා. ඉතිරි සිත් ටික මනෝ විඥාන ධාතු හැටියට පෙන්වලා දෙනවා. ඒ වගේම ධම්ම ධාතු හැටියට චෛසික ධර්ම ඇතුළු ඒ කලින් සඳහන් කරපු ටික පෙන්වලා දෙනවා පින්නතුනි. ඉතින් ආන්නේ ධාතු වශයෙන් අපිට බලන්ට නුවණ ඇති කරගන්න එක තමයි පින්නතුනි. එහෙමනම් මෙතනදී අසම්මෝහ සම්පජඤ්ඤ හැටියට හඳුන්වන්නේ. ඒ වගේම තමයි පින්නතුනි අපිට මේ අපේ මේ ජීවිත ක්‍රියාවලිය පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් හැටියට දකින්ට අපි නුවණ ඇති කර ගන්න ඕනේ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ක්‍රියාවලියක් හැටියට දකින්ට අපි නුවණ ඇති කර ගන්න ඕනේ. එය හේතු ප්‍රත්‍ය හේතුවක් ඇති කල්හි තමයි පින්නතුනි ඵලයක් හටගන්නේ. හේතුව නිරුද්ධ කරපුවාම ඵලය නිරුද්ධ වෙලා යනවා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් uppajjati ඉදං uppajjati ආදී වශයෙන් සඳහන් කරන්නේ මේ ඇති කල්හි පින්නතුනි මේ පවතිනවා. ඒ වගේම හේතුව නිරුද්ධ වුණු කල්හි ඵලය නිරුද්ධ වෙලා යනවා පින්නතුනි. ඒ වගේම තමයි අපිට ආර්ය සත්‍ය වශයෙන් පින්නතුනි දකින්ට ශක්තිය අපි ඇති කර ගන්න ඕනේ. ආර්ය සත්‍ය වශයෙන් අපි දකින්ට නුවණ ඇති කර ගන්නවා කියලා කියන්නේ පින්නතුනි අපේ මේ ජීවිතය කියලා කියන්නේ විශේෂයෙන්ම පින්නතුනි පරමාර්ථ ධර්ම පුඤ්ජයක් කියන එක අපි අඳුරා ගත්තා, දැනගත්තා. එහෙමනම් පින්නතුනි අප තුල පහළ වෙන ලෞකික වශයෙන් පහළ වෙන ඒ සිත් 81ත් ඒ වගේම රූප ධර්ම 28ත් ඒ වගේම පින්නතුනි චෛසික ධර්ම 52 අතුරින් 51ක්ම තණ්හාව හැර ඉතිරි චෛසික ධර්ම 51ම දුක්ඛ සත්‍යයක්. එහෙමනම් පින්නතුනි අප තුල මේ පවතින්නේ දුක්ඛ සත්‍යයි. දුක නම් වූ සත්‍ය තමයි අප තුල මේ පවතින්නේ. එහෙමනම් දුකෙහිම ඉපදිලා අපි මේ දුකෙහිම ඉන්න ස්වභාවයක් තියෙන්නේ පින්නතුනි. ඒක නිසා චෛසික 52 අතුරින් 51ක්ම දුක්ඛ සත්‍යයට සංග්‍රහ වෙනකොට එක චෛසික ධර්මයක් පින්නතුනි තණ්හාව කියන නැත්නම් ලෝභය කියන චෛසික ධර්මය එය දුක්ඛ සමුදයාරය සත්‍ය. දුක්ඛ සමුදයාරය සත්‍ය කියලා කිව්වේ පින්නතුනි දුක හටගන්න දුක උත්පාදනය කරන හේතුව තමයි දුක්ඛ සමුදයාරය සත්‍ය කියලා කිව්වේ. චෛසික ධර්ම අතර තියෙන ලෝභය කියන චෛසිකය. එහෙමනම් පින්නතුනි අප තුල මෙන්න මේ කියන ධර්මතා පවතින තාක් කාලයක් ලෞකික සිත් පහළ වෙනවා. ඒ වගේම
ලෝකෝත්තර සිත් 8 පහළ වුණා නම් එයාට නිර්වාණ සත්‍ය සහ ඊළඟට මාර්ග සත්‍ය කියන දෙකත් පවතිනවා. එය නැති තාක් පින්නතුනි ඒ කෙනාට පවතින සත්‍ය දෙකයි. සාමාන්‍යයෙන් දුක්ඛ සත්‍යයත් දුක්ඛ සමුදය සත්‍යයත් කියන මේ ධර්මතා දෙක පින්නතුනි. එහෙමනම් අපි මේ සංසාරයේ මේ තාක් කාලයක් මේ ගෙවමින් එන්නේ දුක්ඛ සත්‍යයක්. ඒ වගේම දුක්ඛ සමුදය සත්‍යයත් කියන මේ සත්‍ය දෙක මුල් කරගෙන. ඉතින් ඒ නිසා පින්නතුනි විශේෂයෙන්ම සත්‍ය වශයෙන් අපිට මේ ජීවිතය දකින්ට අපි ශක්තිය හදාගන්න එක තමයි අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඒ වගේම තමයි අපිට ත්‍රිලක්ෂණ වශයෙන් දකින්ට ශක්තිය අපි ඇති කර ගන්න ඕනේ. අනිත්‍ය වශයෙන් අනිත්‍ය ලක්ෂණය වශයෙන් අපිට දකින්ට පුළුවන්කම තියෙන්න ඕනේ. දුක්ඛ ලක්ෂණය වශයෙන් අපි මේ ජීවිතය දකින්න ඕනේ. අනාත්ම ලක්ෂණය වශයෙන් අපි මේ ජීවිතය දකින්න ඕනේ. අනිත්‍ය ලක්ෂණය වශයෙන් දකින්න ඕනෑය කියලා කිව්වේ පින්නතුනි එහෙමනම් අපේ මේ පරමාර්ථ ධර්ම පුඤ්ජේ මේ ජීවිතය මේ රූප කොටස් ඒ වගේම නාම ධර්මතා ක්ෂණයක් පාසා පින්නතුනි බිඳි බිඳි යන පරම්පරා වශයෙන් පවතින්නේ. ආන්න ඒ නිසා ඒ අනිත්‍ය භාවය වෙනස් වෙන ස්වභාවය තමයි අනිත්‍ය භාවය. ඒ වෙනස් වෙන ස්වභාවය අපිට දකින්නට හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒ වෙනස් වීම හරහා පින්නතුනි අරගෙන ඇවිද්දෙන්නේ අපිට දුක නම් වූ ධර්මතාවය. ඒක නිසා එහෙමනම් මේ පරිහරණය කරන ස්කන්ධ පංචකයේ දුකක් හැටියට දකින්න ඕන මේ ජීවිතේ. ඒ වගේම අපේ වසඟේ පවත්වා ගන්නට පුළුවන් එකදු ධර්මතාවයක්වත් අපේ මේ ජීවිතේ අපිට මුණ ගැහෙන්නේ නැහැ. එහෙනම් අනාත්ම ස්වභාවයක් හැටියට අපි දකින්නට සිහිය උපදවා ගන්න ඕනේ. ආන්න ඒ විදියට දකිමින් අපි පින්නතුනි මේ සති චෛසිකේ දියුණු කර ගන්න ඕනේ. අපේ මේ සසර දුකින් එතර වෙන්න. ඒක නිසා හැම කෙනෙකුටම මේ සති චෛසිකේ දියුණු කරගෙන සසර දුකින් එතරව ලබන අමා මහ නිවනින් සැනසෙන්න ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රියෙන් යුක්තව මේ වෙලාවේ ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒක නිසා පින්නතුනි විශේෂයෙන්ම අද දවසේ කූරටියාව ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනය මුල් කරගෙන පවත්වන්නට යෙදුණු මේ ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය ලබා ගන්නේ ගල්නෑව කලංකුට්ටිය පදිංචි සාමවිනිසුරු ගුණපාල ජයකොඩි පින්වත් පියතුමා හා උපාසිකා සුමනා ජයකොඩි පින්වත් මාතාව ඇතුළු සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතවතුන් පිරිස අරමුණු සඳහන් කරනවා. හදිසි අනතුරට පත් ඒ අතුල වසන්ත පුතා හා සනත් ජයකොඩි පුතා එවැගේම කේ ජයකොඩි ඒ කිරිහාමි කියන මව්පිය දෙපළ එවැගේම වර්ණසූරිය හා ඒ පින්වත් මිය පරලොව ගියපු ඒ පින්වතුන්ලාගේ නම් සඳහන් කරනවා. ඒ වගේම එල් ජයකොඩි වෙද මහත්මයා එවැගේම ඒ කපුරු මණිකා මව්පියන් එවැගේම ජයකොඩි රණෝරාව ඒ මාමා එවැගේම මෙහියල්ලාව මාමා එවැගේම ආරච්චි රුක්මලේ සොහියුරා එවැගේම එල්.එන්. කිරිමණිකා සහෝදරිය එවැගේම ජයවර්ධන සහෝදරයා එවැගේම යහලේ ගෙදර ළමා ජයකොඩියේ පින්වත් පියතුමා එවැගේම කෝරසගල්ල මුතුමැණිකා මෑණියන් කුමාරි රත්නායක ගුරු මෑණියන් කියන පින්වත් පිරිස එවැගේම සෙත් ප්‍රාර්ථනා කරනවා රෝගාතුරව සිටින පියරත්න සොහියුරාට හා දේවිකා දියණියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අධ්‍යාපන කටයුතු සඵල වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. එවැගේම මේ උපේක්ෂා ලක්ෂාන් අංජු අකිල කලනි ඕෂධි කියන සෙසු මුණුබුරු මිනිබිරියන්ටත් එවැගේම කරන කියන සියලුම දේ සාර්ථක වෙන්න චතුරංග අමිල යනේ පින්වත් පුතණුවන්ට එවැගේම ආධාර උපකාර කරපු නෑදෑ හිතවතුන්ට
කොරෝනා රෝගයෙන් පෙළෙන ලක්වැසි ලෝවැසි සියලුම දෙනාට සුවපත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත නාවිනේ අරියධම්ම ස්වාමීන් වහන්සේට, එවැගේම ශ්‍රී සුමේද ස්වාමීන් වහන්සේට, සම්බෝධි මහා විහාරයේ අධිපතිව වැඩවිසූ දරණාගම කුසල ධම්ම මහා ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ පින්වත් ස්වාමීන් වහන්සේලාට, එවැගේම බෞද්ධ කාර්ය මණ්ඩලයේ සෑම කෙනෙකුටම පින් අනුමෝදන් කරනවා. හැම දිනාටම මේ පින් බලයෙන් සති සමාධි ප්‍රඥා දියුණු කරගෙන ඉතා ඉක්මන් භවයේ කමා මහ නිවනින් සැනසෙන්නට ඒකාන්තෙන් හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒක නිසා පින්වත්නි විශේෂයෙන්ම මේ වෙලාවේ අපි මතක් කරන්නට කැමති සම්බෝධි ආරණ්‍ය සේනාසනේ සීල ශාලාවේ අපිට දැන් මේ ධර්ම දේශනා ආදී මේ කුසල ධර්මයන් ධර්ම දානමේ පින්කම් සිද්ධ කරනවා බොහෝවක්. ඉතින් වහලේ සකස් කරගන්නට ආධාර උපකාරයක් කුසල ධර්මයක් යම් කෙනෙකුට කුසල සිතකින් උපකාරයක් කරන්නට හැකියාව තියෙනවා නම් ඒ සඳහා උපකාර කරන්නට පුළුවන්. ඉතින් ඒක නිසා ඒත් සමගම අපි අද මේ ධර්ම දේශනාව නිමාවට පත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. සාදු සාදු සාදු. පින්වත්නි, පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ පූජනීය මොන්නෑ කුලමේ ධම්මාලංකාර පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කර ගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නහඳ පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, ඒත් සමගින් බෞද්ධ නාලිකාවේ අනුරාධපුර මධ්‍යස්ථානය මගින් මේ පින්බර වස්සාන කාලයේදී ඔබ වෙතගෙන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.